ඉතින් හැමෝම ආසයි ට්‍රේඩින් වල බ්ලූ ස්ක්‍රීන් එක දකින්න. ඉතින් මම ඔයගලට පෙන්නන්න යන්නේ මම ගත්ත ට්‍රේඩ් එකක්. මේ ට්‍රේඩ් එකට මම විශ්සගෙන බලාගෙන ඉඳලා මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙලා මේ ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙනකන්ම සම්පූර්ණ කතාව. ඉතින් ඔයා ට්‍රේඩින් වලට අලුත්ම කෙනෙක් වුණත් නැත්නම් ඔයා දැනනවා ට්‍රේඩින් කරන කෙනෙක් වුණත් ඔයගලන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ වගේ වීඩියෝස් මම ගොඩක් මගේ channel එකේ දැනනම දාලා තියෙනවා. මේ වීඩියෝස් උත් බලන්න. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න කැමතිද? channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයගලන්ට පේන නැති දැන් මගේ chart එක. ඉතින් මේ exchange terminal එක මම select කරගන්න ගොඩක් හේතු තිබුණා. මොකද මේ ළඟ spread rate අඩුයි. අනිත් එක තමයි මේගොල්ලන් execution speed එක ගොඩක් fast මේගොල්ලන්ගේ platform එකේ අපිට smooth මේක බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. මම මුලින්ම කියන්නම් මම trade එකට enter උනේ කොහොමද, මේ trade එක analyze කරේ කොහොමද, මේකේ profit එක කොහොමද ගත්තේ, මේ profit එක කොහොමද මගේ bank එකටම අරගත්තේ කියලා මම ඔයගලන්ට මේකේ full video එකක් අරන් එනවා කියලා. ඉතින් ඔයාලට පේනවා මගේ trade එක. මම select කරලා තියෙන pair එක තමයි BTC USDT. මම මේකේ දැන් trade එකක් run වෙන ගමන් තියෙන. ඉතින් දැන් මගේ profit එක USD 354යි. මගේ trade එක වලට පෙන්නනවා මම මේ පහළ run වෙන ගමන් තියෙන්නේ. ඒ වගේම තමයි කලින් analyze වල video එකේදී මම කියලා දෙනවා කොහොමද trading setup එක හදාගන්නේ කියලා. ඉතින් මෙතනින් 1 hour chart එක තමයි select කරගත්තේ. ඉතින් මේ market එක දිහා මම බලාගෙන ඉඳියා පොඩ්ඩක් analyze කරා. අපි platform එක open කරලා මේකේ terminal එකට ආපු ගමන් ඉක්මනට මේ විදිහටම දැන් entry එකක් ගන්න ඕනේ කියලා කවදාවත් entry ගන්නෙ නැහැ. අපි පොඩ්ඩක් analyze කරලා බලන්න ඕනේ කොතනද මේකේ entry එක ගන්න ඕනේ කියලා. ඉතින් මට එතකොට මේ market එකේ බලා ගන්න පුළුවන් වුණා symmetrical triangle pattern එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක මම මේ විදිහට line එකක් දාගෙන තියෙනවා. ඉතින් ඊට කලින් ඔයා මුලින්ම දැනගන්න ඕනේ දෙයක් තමයි මේකේ මේ support line එකයි resistance line එකයි දාගන්න. ඔයාලට පේනවාද මේ line එකේ උඩ පල්ලෙහාට මට profit වෙලා තියෙන. ඉතින් මම අරගෙන තියෙන short trade එකක්. ඉතින් ඒ වගේම තමයි මම මෙතන triangle pattern එක ඔයාලට පේනවා ඇති. මම trend line දෙකක් මේ විදිහට දාගෙන තියෙනවා. ඉතින් මම trade එක පටන් ගත්තේ මෙන්න මෙතනින්. ඔයාලට පේනවාද මේ 64965. ඔයාලට බලන්න පුළුවන් මම trade එක පටන් ගත්ත උතන ඔයාලට පේනවාද මේ තියෙන 64965න් තමයි මම trade එකට enter වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය මෙන්න මගේ pattern එකක් ආපුවම ඉක්මනටම හදිස්සි වෙලා trade එකක් ගන්නවා. ඉතින් ඒක නෙමෙයි පොඩ්ඩක් බලන්න ඕනේ patterns මේ දේවල් කොහොමද run වෙන්නේ කියලා. ඉතින් මම බලන් ඉද්දි මගේ trade එක triangle pattern එක කඩාගෙන උඩට යනවා මට බලා ගන්න පුළුවන් වුණා. මම දැනගත්තා මෙතනින් මේ trade එක මෙතනට ඇවිල්ලා අනිවාර්යයෙන් මේ විදිහට short එකක් මේ විදිහට down එකක් යන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට මම analyze කරපු විදිහටම මම triangle pattern එකට ආපු ගමන් market එක පල්ලෙහාට යන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මම නිකම්ම සල්ලි දාලා මට හිතුනේ ගමන් analyze එක මේ විදිහට එනවා කියලා මම නිකම්ම trade එකක් ගත්තේ නෑ. මම මෙතන ඔයගලන්ට පේනවා මේ කහ පාට line එකක් තියෙනවා. මේක තමයි stop loss එක. මොකද මම සල්ලි වියදම් කරලා තමයි මේ trade එකට enter වෙන්නේ. ලොකු risk එකක් අරගෙන. මොකද trading කියන්නේ ලෝඩක් ලොකු risk එකක් තියෙන දෙයක්. ඉතින් ඒ risk එක අපි manage කරගන්න අපි use කරන stop loss එක. ඉතින් මම මෙතනින් entry එක ගත්තට පස්සේ මම entry එක ගන්න මෙතනින් මේ විදිහට පල්ලෙහාට යනවා කියලා. ඒ වුණාට market එක වලට පේනවා ඉතින් මෙතනින් මේ විදිහට ටිකක් උඩට ගිහින් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට loss වෙන ගාන අපි manage කරගන්න තමයි මෙන්න මෙතන මේ හරියේ මම දැම්ම stop loss එක. ඒ හින්දා market එක මෙතනින් මම entry එකක් ගත්තට market එක මෙතනට ආපු ගමන් මේ ටික විතරයි මට loss වෙන්නේ. මගේ trade එක close වෙනවා. අර පේනවා ඇති එතන hit වෙලා නැහැ. මගේ analyze එක හරි ගිහින් තියෙනවා. මේ විදිහට භාගයක් ගිහිල්ලා ආයිමත් දෙකපාරටම short එකක් යන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඇත්තටම මම හිතුවේ නෑ මෙච්චර profit එකක් එයි කියලා. මොකද මට පේනවා මේ line එකක් දාලා තිනවා මෙතනින් මේ line එකටත් වඩා පල්ලෙහාට දැන් මේ විදිහට chart එක move වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා මම 65266න් විතර මගේ stop loss එක දැම්මා. ඒක හින්දා මගේ මේ trade එකේ risk reward ratio එක උනේ 1:2 කියන level එක. ඉතින් මේ exchange වලම තියෙන leverage option එක සහ margin calculate එක. ඉතින් මේක අපිට පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ risk එක හරියට manage කරගන්න. risk එක calculate කරගන්න. ඉතින් ඒක හින්දා මම exchange risk calculate එකට දාලා මගේ risk එක calculate කරලා මෙන්න මේ වගේ risk reward ratio එකක් ආපු හින්දා මම ඒකට අනුව තමයි මේ stop loss එක දාලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා මම දන්නවා මට මේ trade එක අවාසි නැත්තම් මට පාඩු පැත්තට ගියත් මට නැති වෙන්නේ මෙන්න මේ ගාන විතරයි කියලා. මොකද මම මෙතනින් stop loss එක දාලා තියෙන හින්දා. ඉතින් මෙතනින් trade එක open කරාට පස්සේ තමයි අමාරුම කොටස එන්නේ. මොකද මම trade එක open කරේ මේ විදිහට පල්ලෙහාට යනවාට පේනද මේ trade එක උඩට ගිහින් තියෙනවා. ඉතින් ගොඩක් අය මෙතනින් trade එක පටන් ගන්න මේ විදිහට උඩට යන්න පටන් ගත්ත ගමන් ඉක්මනට trade එක close කරනවා. ඉතින් ඔය හරියට analyze කරා නම් එහෙම close කරන්න ඕනේ නැහැ. වගේ trade එක වගේ analyze එක හරිනම් ඔය analyze කරපු විදිහට වගේ trade එක වැඩ කරනවා. ඉතින් මේ analyze කියන්නේ 100%ක්ම හරි නෙමෙයි. මේක ගොඩාක් risk එකක් තියෙන දෙයක්. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් වගේ analyze එක වර්ධින්න පුළුවන්. මගේ තෝරන තරම් analyze වැරදිලා තියෙනවා. ඉතින් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ මගේ සාර්ථක වුණු එක trade එකක් විතරයි. මම ඕන තරම් loss වෙලා තියෙනවා මේ trading වලින්. මොකද ඔයා trading කරනවා වගාව තියෙන ඕන ප්‍රධානම දෙයක් තමයි discipline කියන්නේ. ඔයා වගේ analyze එක හරියට කරන්න ඕන. ඔයාව විශ්වාස කරන්න ඕන. ඉතින් එහෙම වුණාම තමයි ඔයාට ඔයාගේ trade එක බය නැතුව අරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පැය කීපයක් යනකොට මට තේරුණා මගේ trade එක මේ විදිහට ගිහිල්ලා ආයිමත් මට ඕන විදිහටම short එකක් නැත්නම් down trend එකක් මේ විදිහට run වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේ exchange terminal එක ගොඩක් fast. ඒ වගේම තමයි instant execution එකක් තියෙන හින්දා මේක අපිට smoothly මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ මොකද ඒ ගැන වීඩියෝස් මම ඕන තරම් මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් බලාගෙන ඉන්නකොට මට පේනවා ඇති දැන් අපේ target එක මෙතනින් ඇවිල්ලා මේ විදිහට hit වෙලා තියෙනවා. උගලන්ට පේනවා උඩ දැන් ආයිමත් මේ market එක උඩට යනවා. ඉතින් මට පේනවා ඇති මගේ trade එක මම මෙතන open price එක තියෙනවා. ඒ
වගේම කරන්ට් ප්‍රයිස් එක තියෙනවා. මම ටේක් ප්‍රොෆිට් එකක් ඇඩ් කරලා නැහැ. මම ස්ටොප් ලොස් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මම මගේ ට්‍රේඩ් එක දැන් ක්ලෝස් කරගන්නවා. මට ඕන ප්‍රොෆිට් එක ආපු ඉඳ මේ විදිහට. ඉතින් මට පේනවා ඇති අපේ ප්‍රොෆිට් එක $319ක් අපේ wallet එකට ඇඩ් වුණා. ඉතින් ඔයගොල්ලෝ වගේ ඩෙමෝ account එකක් වාට හම්බ වෙන එක්ස්ටර්නල්ස් වල ඒකේ මුලින්ම ට්‍රේඩ් කරලා මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් ප්‍රැක්ටිස් වල වාට පුළුවන් ඔයගලන්ට කැමති නම් ඔයගලන්ට මුදල් මේකට ඩිපොසිට් කරලා ට්‍රේඩ් කරන්න. ඉතින් ඕනම ට්‍රේඩර් කෙනෙක් මේ විදිහට ප්‍රොෆිට් එක අපි මේ wallet එකට ඇඩ් කරගත්තට පස්සේ ඊළඟට ඒගොල්ලෝ කරන්න කැමතිම තමයි අපි ඇඩ් කරගත්ත ප්‍රොෆිට් එක withdraw කරගන්න එක. ඉතින් ඒ වගේම තමයි ඒගොල්ලෝ බලන්නේ අපිට ඉක්මනින් withdraw කරගන්න පුළුවන් වෙනකොට දවස් දෙකක් ඉන්න නැතුව අපිට ශනික instant transfer එකක් කරගන්න පුළුවන්. ඉතින් ඒකටත් එක්ස්ටර්නල්ස් වල ඔයගලන්ට withdrawal options ක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ wallet එකේ දැන් $500ක් වගේ ගාණක් තියෙනවාට පේනවා ඇති. ඉතින් මේක ඔයාලට withdraw කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් withdraw option එකට යන්න. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති bank transfer තියෙනවා. ඔයගලන්ගේ ඕනම ලංකාවේ බැංක් එකකට bank transfer එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක තමයි මේගොල්ලෝ recommend කරලා තියෙන්නේ. ඒ වගේම තමයි බලන්න ඕන දෙයක් තමයි මේක ඔයාලට bank transfer එක ගන්න පැය 3 ඉඳලා පැය 24ක් ඇතුළත ඔයගලන්ට ගන්න පුළුවන්. ඒක තමයි මේකේ fee එක අපි බලන්න ඕනේ. මේක ඔයාලට පේනවා ඇති $3000ක් යනකම් limit එකක් අපිට මෙතන withdraw කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට fee එකක් බිඳුවයි. ඔයගලන් කිසිම fee එකක් මේගොල්ලෝ ගන්න නැහැ. ඔයගලන්ගේ bank එකට transfer කරා කියලා. wallets වලට මේකෙන් ගන්න පුළුවන්. ඒකෙත් fee එක බිඳුවයි. මේ හැම එකම 0 fee ඔයගලන්ට පලා ගන්න පුළුවන්. කිසිම fee එකක් මේගොල්ලෝ ගන්නෙ නැහැ. ඔයගොල්ලෝ උපයපු මුදල් ඒ විදියටම ඔයගලන්ට රුපියලක්වත් අඩු නැතුව ඔයගලන්ගේ wallets වලට banks වලට withdraw කරන්න පුළුවන්. ඉතින් මම withdrawal ගන්න ගොඩක් use කරන්නේ මගේ mobile එක. ඔයගලන්ට mobile app එක දිනු express app එක ඔයගලන්ගේ phone එකට download කරලා ඒකිනු trade කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ගාව PC එකක් තියෙන්නම ඕනේ නැහැ. ඉතින් ඔයා දැන් දකින්න ඇති මේ හැම සාර්ථක trade එකක් පිටිපස්සෙම තියෙන කතාව මොකද්ද කියලා. ඉතින් trading කියන්නේ අපි කලබල වෙන්නේ නැතුව අපි හරිම plan එකකට විශ්වාසවන්ත platform එකක් එක කරන වැඩ. ඉතින් මේ trade කරද්දී ඔයගලන්ට අඩුම spread එකකින් ඒ වගේම තමයි fast withdrawal එක ඔයාලා trading පටන් ගන්න කැමති නම් ඔයගලන්ට පුළුවන් මේ Exness platform එක try කරලා බලන්න. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ trading කියන්නේ ගොඩක් ලොකු risk එකක් තියෙන දෙයක්. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ ගාව තියෙන හැම මුදලම මේ platform වලට දාන්න යන්න එපා. ඔයගලන්ට තියෙන පොඩිම මුදලින් පටන් ගන්න. නැත්නම් ඔයගලන්ට මේකේ දීලා තියෙන demo option එකක්. මේ demo option එක ඔයගලන්ට පුළුවන් ඕන තරම් trade කරලා practice වෙන්න. ඔයා මේකෙන් profit එනවාද ඒ දේවල් ඔයගලන්ට මේ demo account එකේ practice වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ Exness වල trade කරන්න try කරනවා කැමති නම් මම description එකේ දාලා දෙන්න ඔක්කොම links ඔයගලන්ගේ phone එකෙන් මේක කරන්න පුළුවන්. ඔයගලගේ phone එකටම app එක download කරගෙන ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ Exness වල trade කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යටින් comments දාන්න මේ platform එක කොහොමද කියලා. එතකොට මේ වීඩියෝ එක දකින්න ගොඩක් අයට ඒ comments ලොකු උදව්වක් වෙයි. ඉතින් Exness ගන්න ගොඩක් videos මම දැනටම දාලා තිනවා. ඉතින් ඒ videos බලන්න. මම අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බැලුවා නම් මේ like button එකත් අනිවාර්යයෙන්ම press කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බැලුවට.